ඩේ අවුට් එකක් බජට් එකට යන්න හොයන ඔයාටයි මේ වීඩියෝ එක. මේ ඇක්වපර්ල් ලේක් රිසෝට් පානදුර ගස් වලින් වට වෙලා හරිම කාම් වයිබ් එකක් තියෙන ප්ලේස් එකක් තමයි මේ. මම අද ආවේ මේගොල්ලොන්ගේ ඩේ අවුට් පැකේජ් එකට. විශේෂම දෙයක් තමයි මේගොල්ලොන්ගේ ඩේ අවුට් පැකේජ් එක හරිම බජට් ෆ්‍රෙන්ඩ්ලි. මේ තියෙන්නේ ඩේ අවුට් පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙන දේවල්. මේගොල්ලොන්ගේ ලේක් සයිඩ් එකේ අවුට්ඩෝර් පාටිස් උනත් ඇරේන්ජ් කරගන්න පුළුවන්. දැන් ඉතින් මම වෙල්කම් ඩ්‍රින්ක් එක බීලා වටේ පොඩ්ඩක් බලලා හිමීට ඇවිදගෙන මගේ පැකේජ් එකට හම්බුන රූම් එක බලන්න තමයි මේ යන්නේ. එතනට යන්න තියෙන්නේ මේ වගේ ගස් කොළන් වට වුණ තැනකින්. හවසට ටී එකක් බොන ගමන් රූම් එක ඉස්සරහා තියෙන මේ සීටින් ඒරියා එකේ ඔයගොල්ලන්ට chill එකේ ඉන්න පුළුවන්. දැන් යමු අපි රූම් ටූර් එක. AC, dialogue TV, hot water facilities මේ ඔක්කොම මේ රූම් එකේ තියෙනවා. රූම් එකේ මින්දන් කැම ගන්නවා නම් මේ වගේ පොඩි සීටින් ඒරියා එකකුත් තියෙනවා. එහෙනම් දැන් අපි යමු වොෂ්රූම් එක බලන්න. වොෂ්රූම් එකත් ක්ලීන් එකට තිබ්බා. මගේ වීඩියෝස් දිගටම බලන කෙනෙක් නම් ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මට මිරර් එකක් පෙන්නම බෑ කියලා. මෙන්න මේ ඉන්න මම. හායි. ඊට පස්සේ ඉතින් මම මෙහෙම රූම් එකේ චුට්ටක් කැරක් ඉඳලා එහෙම ලන්ච් එක ගන්න ආවා. මේගොල්ලෝගේ ලන්ච් බුෆේ එකේ ගොඩාක් varieties තියෙනවා. ඉතින් මොකක්ද තෝරගන්නද කියලා හිතා ගන්න බැරි තරම්. ඔයගොල්ලෝ වෙස්ටර්න් කෑම කන්න කැමති නම් ඒ විදියට, ශ්‍රී ලංකන් කෑම කන්න කැමති නම් ඒ විදියට, ඒ වගේ ගොඩාක් varieties තියෙනවා. මම නම් රයිස් වලට වඩා බෙදාගත්තේ අනිත් දේවල්. මොකද මම මාරම සීෆුඩ් ලවර් කෙනෙක්. ඒගොල්ලන්ගේ මේ කකුලුවොත් හොඳට රසට තිබ්බා. ඒ වගේම මේ කෑමත් හරිම රසයි. මේ තියෙන ඩිසර්ට් කෝන් එක. ඒකෙත් එක පුඩින් ಜಾති, ෆෘට්ස් ගොඩක් තිබ්බා. මං ගත්තේ ෆෘට්ස් එක බනානා පුඩින් පීස් එකක්. ඉතින් ඒ ඔක්කොමත් කාලා බීලා ඉවර වෙලා මට හිතුණා චුට්ටක් ඇවිදින්න යන්න ඕන කියලා. මම ඉතින් පූල් එකට යන්න කලින්ම ඒ පූල් ඒරියා එකට ගිහිල්ලා පොඩ්ඩක් බලලා ආවා. මේගොල්ලන්ගේ පූල්ස් දෙකක් තියෙනවා. එකක ඩීප් එක 8 feet. ඒ මේ පූල් එකේ. මේකේ පූල් එකේ ඩීප් එක 4 feet. ඒකෙම කිඩ්ස් පූල් එකකුත් තියෙනවා. එතන එහා පැත්තේ කිඩ්ස් ප්ලේ ඒරියා එකකුත් තියෙනවා. ඔයගලන්ට පාටිස් උනත් ඒගොල්ලන්ගේ ලේක් සයිඩ් එකේ ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ෆැමිලි එකක් එක්ක එනවා නම් මෙතන හොඳට එන්ජොයි කරලා යන්න පුළුවන්. දැන් ඉතින් මං වොෂ් එකක් දාලා චේන්ජ් වෙලා ෆොටෝස් ටිකක් ගන්න එළියට ආවා. ඊට පස්සේ ඉවනිං ස්නැක් එකක් මට හම්බුණා. ඒකෙන් පස්සේ මං එහෙම්ම මේගොල්ලන්ගේ පූල් ඒරියා එකට ආවා. මේ වගේ කාම් වයිබ් එකක පූල් එකේ බහලා ඉන්න මම මාරම ආසයි. ඉතින් ටිකක් වෙලා ස්විම් කර මම හිටියා. මම පූල් එකේ නම් ගොඩක් වෙලා හිටියා. ඊට පස්සේ මං ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඔයත් ගිහින් මේ එක්ස්පීරියන්ස් එක අරන්ම බලන්න. එහෙනම් අදට මං ගිහින් එන්න. ආයි මේ වගේම වීඩියෝ එකකින් අපි හම්බෙමු. මාව ෆලෝ කරලම තියාගන්න. බයි.